කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24ට දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය 2025 ජූනි මාස 29 වන දින පස්වරු 2ට නිකුත් කරන ලදී. වැසි තත්ත්වය පුත්තලමේ සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ. සුළඟ දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිර්ත දක්වා වන දිශාවලින් හමායන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් පැයට කිලෝමීටර් 40ත් පමණ වේ. හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් පැයට කිලෝමීටර් 55ක් දක්වා ඉහළ යා හැකිය. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කංකසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45ත් පැයට කිලෝමීටර් 50ක් දක්වා ඉහළ යා හැකිය. මුහුදේ ස්වභාවය හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා කංකසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. හලාවත සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2ත් මීටර් 2.5ත් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී. මේ පිළිබඳව සිය අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවර හා නාවික ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.